හෙලෝ බොයිස් ඉතින් ඔන්න අදත් ගැම්මටම ආවා විහංග FF අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් බොයිස් ඔන්න අද මං කියලා දෙන්න යන්නේ ඔයාලට හරියට AWM ගහන විදිය. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න, like කරලා නැත්නම් මේ වීඩියෝ එකට like එකකුත් දාන්න. motivation එකක් විදියට ඉතින් comment එකකුත් දාන්න. අපි යන් ඉතින් බොයිස් එනවා වීඩියෝ එකට. बोइस मैं ट्रेनिंग ग्राउंड AWM දෙකක් අරන් තියෙන්නේ. මුලින්ම ඔයාලා පුරුදු වෙන්න ඕනේ AWM දෙක කියන්නේ ස්විච් බටන් එක. දැන් මම ඔයාලට රවුන්ඩ් කරලා පෙන්නන්න ස්විච් බටන් එක. N එක පාවිච්චි කරලා AWM දෙක කියන්නේ මාරු කරගන්න ඕනේ. අනිත් එක අතකින් අනිත් අතට ඔහොම එකක් අරගෙන ඒක තියලා ඔහොම ඔය මේ විදිහට හිටගෙන කරන්න ඕනේ. ඊළඟට දුවන ගමන් චුට්ටක් ස්විච් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ ඒත් එකම උඩ පයින් ගමන් ස්විච් කරන්න පුරුදු වෙන්න ඕනේ බොයිස්. ඊට පස්සේ අපි මේ කියන්නේ හරියට ඇටැක් කරන්න ඕනේ. දැකද ස්විච් කරලා ඇටැක් කරන්න ඕනේ නැත්නම් මේ වගේ. දැන් නිකන් අපි මෙහෙම කරලා තිබ්බොත් ස්විච් කරන්න නැතුව තිබ්බොත් දැකද නිකන් අර පොඩි වෙලාවක් ගන්න ඕනේ. එතකොට කවදාවත් AWM ගහන්න බෑ. මේ වගේ ස්විච් කරගෙන යන්න ඕනේ මේකේ. ගහනවත් එක්කම. සමහරු ගහන්නේ මේ විදියෙන් නෙමෙයි වෙනස් විදියකට. ඒක මන් දන්නේ නැහැ. ඒක මගේ විදිය මේ තියෙන්නේ. මම පුරුදු වෙච්ච විදිය. ඒ වගේ ගහුවොත් හිර වෙනවා. මට තාම හරියටම පුරුදු නෑ. මං කාලෙකින් ගේම් එකට ආවේ මේ ළඟදී ආයෙත්. ඒ මාට ඉතින් මට ප්ලේන් තියෙනවා තාම. අපි ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ අර මරාගන්න එතනවත් ගිහිල්ලා බලමු චුට්ටක්. ෆයිට් කරන්න එකන තැනට ගිහිල්ලා බලමු වර්ගේ ස්නයිපර් ප්ලේන් කොහොමද කියලා. ඉතින් බොස් අපි යන් දැන් එතනට චුට්ටක් මුංගෙන් ප්‍රැක්ටිස් කරලා ඇති දැන් අතලත්ත. දැන් මෙතනට ගිහලා අපි චුට්ටක් බලමු මොකද්ද කරන් තියෙන්නේ කියලා. හරි බොස් අපි ආවා. ඊට බෝඩ් එක ළඟ ඉන්නේ බලමු මට හුඩු යකෝ මුන් ළඟ ගහනවා. මේ මගේ කන ළඟ මට බෑ බම් මේ ළඟ ඉන්න උන්ට ගහන්න. හරියට මට AWM වදින්නේ. ඒ වුණාට මං කියලා දෙන්න ආවේ ඔයාලා හරි පුරුදු වෙන්නේ. ඒ විදිහට තමයි ගහන්න ඕනේ. අපි මුලින් දාලා චුට්ටක් ගහන්න ඕනේ. මේ එන්මියා ගැහුවා මට. උලන්නේ අපි සෙලෙන්නේ. අපි මෙන්න මේ විදිහට ඉන්න බලන්න මම පෙන්නන්නම් ගහලා ආගෙනවා. මෙන්න මේ විදිහට ගහන්න ඕනේ. ඒකනේ ෂොට් දෙක එන්මියා චකබු. ඒකට හෙඩ්ෂොට් ගහන විදිහ හරියට මම දන්නේ AWM එකෙන්. මම ඊළඟට ඩිසෙට් ඊගල් එකෙන් හරියට වන් ටැප් එකක් ගහන විදිය, දෙකේ ෂූටින් වන් ටැප් ගන්න විදිය, හෙඩ්ෂොට් ගන්න විදිය, බෝල් ස්පීඩ් වැඩි කරගන්න විදිය, ඒ වගේ ට්‍රික්ස් ගොඩක් තියෙන වීඩියෝ අරන් ඉන්නම් දෙකටම. ඔයාලා ඉතින් මගේ channel එක subscribe කරලා ඒකට set වෙන්න ඕනේ. ඉතින් බොයිස් එහෙනම් අදට මම යනවා. bye.